හැලෝ කට්ටිය ඉතින් කොහොමද ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්නවද? ඉතින් මාස ගානකට පස්සේ ආයෙත් අපි ඉතින් හම්බ වෙනවා. අද ඉතින් මම යනවා කොළඹ යනවා හොරණ වැඩවගේකට. අපි වැඩේට යන ගමන් අතරේ කතා කරගෙන යන් ඉතින් මේ ඉතින් කැකිරාගත්ත ඉතින් ලස්සන දර්ශනයක්. ඔයාගේ ඉතින් ලස්සන දර්ශන ගොඩක් ඉතින් හම්බ වෙනවා. තාමත් ඉතින් ඒසෙන් වෙච්ච බලපෑම තාමත් තියෙනවා. ඒවත් එක්ක ඉතින් කවදාරි හරියයි කියලා හිතනවා. ඒ වගේම තමයි ඉතින් පරිසර සුන්දරත්වයට ඉන්න ඕනේ. ඉර පැසයන දර්ශනයකුත් තියෙනවා. මම ඉතින් ගියා හොරණ ස්වර්ණෝත්ත කියන ගම්මානට. ඒ ගම්මානට යන අතරතුර ඉතින් අපි තව ටිකක් කතා කරගෙන යමු. ඔය තියෙන කුරුණෑගල ඒ හයිවේ පැත්තේ අපේ ස්වර්ණෝත්ත ගම්මානට ආවා උදේ පාන්දරම. එනකොට සාසවල තිබ්බා තයිපොංගල් උත්සවය වෙනුවෙන් වැඩ කටයුතු කරලා තිබ්බ ගොඩක්. ස්වර්ණෝත්ත ගම්මාන මාර ලස්සන විදිහට වැඩේ ලස්සනට කරලා තිබ්බා. තයිපොංගල් වෙනුවෙන් හදලා තිබ්බේ කිරිබත්තත් මාරම රහයි. ඒක සුපිරි. කියන වචන නැහැ. ඉතින් කිරිමුට්ටියත් මේ වෙලාවේ උතුරගෙන එනවා. ඊට පස්සේ අපිට ලස්සන දේවල් ටිකක් අපිට බලන්න හම්බුණා. ළමයින්ගේ නර්තන කීපයක් පෙන්වුවා. එතකොට ඒ ආරම ලස්සනයි. එය සුපිරි. අපිත් ඉතින් නිකන් ගියේ නෑ. ගිහිල්ලා ටිකට් සෙල්ලම් කරා. ටිකට් ගාලා ඉතින් පොඩි ෆන් එකක් දැම්මා. ඊට පස්සේ මගේ වැඩේට ඉවර කරගෙන මම ආයෙත් ඉතින් අනුරාධපුරට ආවා. එනකොට නම් ටිකක් හවස් වුණා. බස් එකේ පොඩි ක්‍රවුඩ් එකක් හිටියා. පොඩ්ඩක් ට්‍රැෆික් එකත් එක්ක අවුල් තිබ්බා. එනකොට කොහොමත් ගෙදරට එනකොට 8 විතර වුණා. හරිනේ. තවස් දවසක අපි හම්බෙමු. ජය වේවා.